මම බාර ගන්නකොට ඇත්ත වශයෙන්ම තිබුණු තත්ත්වය තමයි 2005 ට්‍රිලියන් 2ක් විතර තමයි ණය තිබුණේ. අපි යුද්ධයක් කරලා සංවර්ධනයක් කරලා අපි ගත්තේ ව්‍යාපෘති වලට ණය. වරාය හදන්න, ගුවන් තොටුපොළ හදන්න, අධිවේගී මාර්ග හදන්න, ස්පිරිතාල හදන්න, මහින්දෝදේ විද්‍යාගාර හදන්න. මේ විදිහේ අපි ගත්ත ණය හැම දෙයක්ම යම්කිසි දෙයකට ගාගෙන තියෙනවා. එතකොට මේවයි වියදම් කරලා තියෙන ඒ අනුව රට තුල ගිහිල්ලා බැලුවොත් මම මාවද්‍යා බැලුවත් මේ හැම දෙයකටම අපි ගත්ත ණය වලට අපිට පෙන්වන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් අනිත් පැත්තෙන් අපි අපේ කාලේ අවුරුදු 5යි මම දැන් ට්‍රිලියන් 5ක් තමයි ගත්තේ මේ අපේ කාලේ තුල ඒ කාලේ ඒ මුදල් වලින් තමයි අපි මේ සංවර්ධන සියල්ලම කරේ අවුරුදු 10ක්. එතකොට මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 4මාරක් යන ඉස්සෙල්ලා ට්‍රිලියන් 6ක් වියදම් කරලා කරපු ව්‍යාපෘතියක් නැහැ. ගත්තේ ණය කණ්ඩ මිසක් වෙන දෙයකට නෙවෙයි. පරිභෝජනයට ගත්තා. ඒ මුදල් කොහෙ ගියාද දන්නේ නැහැ. පෙන්වන්න තැනක් නැහැ. ඒකෙන් තමයි ණය වැඩි වුනේ. ඉතින් බොහොම පැහැදිලි අවුරුදු 10කට ගත්ත පහක් තුල ව්‍යාපෘති පෙන්වන්න පුළුවන් නම් අපිට මෙන්න මේවා කියලා මම හිතන්නේ මේකේ අපි පැහැදිලිව තියෙනවා. නෝරච්චිලේ බලාගාරය හදන්න ඩොලර් මිලියන 1300ක් අපි අරන් තියෙනවා. හම්බන්තොට වරාය හදන්න ඩොලර් මිලියන 1260යි. මත්තල ගුවන් තොටුපොළ හදන්න ඩොලර් මිලියන 209යි. දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න ඩොලර් මිලියන 740යි. කටුනායක අධිවේගී මාර්ගය හදන්න ඩොලර් මිලියන 292යි. නෙළුම් කුලන හදන්න ඩොලර් මිලියන 67යි. ඔක්කොම එකට දැම්මම ඩොලර් බිලියන 4ක්වත් නැහැ බලනකොට.